කොහෙද මේ ෂර්ට් එකත් ඇඳගෙන යන්න හදන්නේ? ෂර්ට් එකේ පොඩි ගමනක් යන්න හදන්නේ. යන්න තියෙන ගමන ගැන මං ඔයාලට කියන්නම්කෝ. ගිහිල්ලා ඇවිල්ලා දන්නෝනේ මං යන්නේ කොහෙද කියලා. එම නෙවෙයි ලේසි පාසු වැඩ නෙවෙයි. අස්සන වැඩක් තියෙනවා. මං ඔයාලට ඇවිල්ලා ඒක කියන්න. පොඩ්ඩක් ඉන්නකෝ. ජීවිතය කියන්නේ සුන්දර චාරිකාවක්. හැබැයි ඒක සුන්දර වෙන්නේ මේ තියෙන දේවල් අපි ග්‍රහණයට ලක් කරගන්න යන්න හොඳ නැහැ. එයාලා එහෙම ඉන්නවා අපි මෙහෙම ඉන්නවා. අන්නේ පොයින්ට් එක දැනගත්තොත් හරි ලස්සනයි. ඇත්තටම කියන්නේ ස්වභාව ධර්මයයි මිනිස්සයයි කියන්නේ දෙකක් නෙවෙයි. ස්වභාව ධර්මයයි මිනිස්සයයි කියන්නේ එකක්. ඒක හරි ලස්සන පාත් එකක්. ජීවිතේ විඳිනවා කියන්නේ මම මේක ඇතුළට යන්න පටන් ගත්ත විතරයි ආරම්භයක් ගත්තේ. ඇත්තටම මේ ස්වභාව ධර්ම මේ කැලෑව ඇතුලේ ගොඩාක් අය ජීවිතේ විඳිනවා. හැබැයි පෙලක් අය දකිනවා ජීවිතේ විඳවනවා කියලා. විඳවනව නෙවෙයි ඒක විඳිනවා. දුප්පත්කම පොහොසත්කම කියලා දෙකක් නැහැ. මම හිතන්නේ ඒක වචනයක් විතරයි කියන එක. ඉතින් ඒ වගේ දේවල් මම කතා කරනවා. නමුත් මට අවශ්‍යතාවය තියෙන්නේ මේ වීඩියෝ එක දකින ඕගොල්ලන්ට යමක් දෙන්න. අන්න ඒක ඒ හේතුව උදව් නිසා තමයි මේ දේවල් අපි ඔයාලට දෙන්නේ. ඇත්තටම බලන්න. ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් දකුණු පළාතේ හම්බන්තොට කියන දිස්ත්‍රික්කේ ගොඩාක් දේවල් හැඟවිච්ච දේවල් තියෙනවා. මේ පුංචි දේවල් හරි ලස්සනයි. නමුත් ඒක ඇහැට පේන්නේ නැහැ. ඇයි ඇහැට පේන්නේ නැත්තේ? ලස්සන දේවල් ඇහැට පේන්න ඕනේ. අන්න ඒක නිසා මං ඉදිරියේදීත් ඔයගොල්ලන්ට කතා කරන්න. ඉතින් ඒ නිසා ජීවිතේ කියන එක මම මුලින් කියනවා වගේ ජීවිතය කියන්නේ මහ පොළොවට දි รา පත් වෙලා යන වත. ඒක කොහොමද දෙන්න ඕන. හැබැයි ඊට ඉස්සෙල්ලා අතික්‍රමණය කරන්න එකක් තියෙනවා. අන්න ඒක විඳින්න. ඒක විඳිනවා. ඒක විඳින්න කියන තැන තේරුම් ගත්තට පස්සේදී මේ රූක්ෂ කැලෑවයි ඔයයි කියන්නේ දෙකක් නෙවෙයි එකක් වෙනවා. ඒවට හරි සුන්දර ලස්සන කතා අපිට මේ ස්වභාව ධර්මය කියලා දෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන අපි යමක් ඉගෙන ගමු. එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. වීඩියෝ එක බලන්න ඉවර වෙනකම්ම පුළුවන් විදියට මම ඕගොල්ලන්ට වීඩියෝස් දානවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න. ඒ නිසා මේක තියෙන ටික පේජ් එකත් සම්පූර්ණයෙන්ම ඕගොල්ලෝ ෆලෝ කරගෙන යන්න. සුන්දර තැන් දකින්න. හදවතින්ම ඕගොල්ලන්ට ආදරේ. ජය වේවා. දුස්සරණයි.